හරි ළමයි අහන්නකො මේ ඔයාටත් කවදා හරි හිතෙනවද මේ හිතිලා තියෙනවද මොකක් හරි වැඩක් කරන්න යනකොට මට මේක කරගන්න පුළුවන් වෙයිද? අනිත් අය මං ගැන මොනව හිතයිද? ඔය වගේ තමන් ගැන ටිකක් පහත් විදිහට යට විදිහට හිතෙනවද? හරි. ඕක ඇයි එහෙම හිතෙන්න හේතුව අපි පොඩ්ඩක් බලමු. හරි. මුලින්ම මෙහෙම හිතන්නකෝ. මොනවා හරි අපි වැඩක් කරන්න යනකොට ඔයා ගැන විශ්වාසය තියන්නේ නැත්නම් තව කෙනෙක් කොහොමද ඔයා ගැන විශ්වාසය තියන්නේ? මුලින්ම මං අහන්නේ ඔයා ගැන විශ්වාසය තියන්නේ නැතුව තවත් කෙනෙක් කොහොමද ඔයා විශ්වාස කරන්නේ? තවත් කෙනෙක් ඔයා විශ්වාස කරන්න නම් මුලින්ම ඔයාව විශ්වාස කරන්න ඕන. ඔයා ගැන විශ්වාසයක් තියාගන්න ඕනේ මට මේක කරන්න පුළුවන්. මම මේක කරනවා කියලා. අන්න එතකොට තමයි තව පාර්ශවයක් විසින් ඔයා එක කරයි කියලා හරි බලාපොරොත්තු වෙන්නේ. හරි. එහෙනම් පළවෙනි දේ තමයි කවුරුත් ඔයාව විශ්වාස කරන්න කලින් ඔයාව විශ්වාස කරන්න. ඕක පළවෙනි දේ. හරි. එතකොට ඕක ඔයාට පුළුවන් ඔයා ගැන දන්නේ ඔයානේ. ඔයා ගැන හොඳටම දන්නේ ඔයා. එතකොට පොඩි ටාගට් ටිකක් තියාගන්න. ඒවා කරලා බලන්න. ඒ වගේ ඔයාට ඔයාගෙන කොන්ෆිඩන්ස් එකක් එනවා. හරි. සමහර තැන්වල සමහර දේවල් බැරි වෙන්න පුළුවන්. එහෙමයි කියලා ඔයාට බැරි මනුස්සයෙක් විදිහට හිතන්න නැතුව පුළුවන් තරම් උත්සාහ කර තමන්ගේ කැපැසිටි එක තේරුම් ගන්න. තමන්ට පුළුවන් ප්‍රමාණය තමන්ට දරා ගන්න පුළුවන් ප්‍රමාණය තේරුම් ගන්න. හරි. ඊට වඩා ඔයාව විශ්වාස කරන්න. ඒක තමයි වටිනම දේ. හරි. එතකොට ඔයාව විශ්වාස කරන්න ඕනේ උපරිම. ඕක එකක්. ඊළඟට ගොඩක් අය ගෞරවය හම්බෙන්නේ නැහැ. තමන්ට කවුරුත් ගරු කරන්නේ නැහැ. තමන්ට කවුරුත් ගරු කරලා කතා කරන්නේ නැහැ. තමන් කියන දේවල් පිළිගන්නේ නැහැ. ඕකත් තියෙන ප්‍රශ්නයක්. මොකක්ද ඒක? එතනදිත් මෙහෙමයි. ඔයා මොන හරි දෙයක් කරන්න පටන් ගත්තා කියන්නකෝ. ඔයා ඒක තමන්ගේ යාළුවෙක් එක්ක කියනවා මම මෙහෙම දෙයක් කරන්න හිතාගෙන ඉන්නවා නැත්නම් මම මෙහෙම දෙයක් කරනවා. එතකොට ඔයා ඒකට දෙන ගෞරවය කොච්චරක්ද අන්න ඒ ගෞරවය තමයි ඒ ඔයාගේ කතාව අහන් ඉන්න කෙනාගේ හදවතට යන්නේ මොලේට යන්නේ. හරි. එතකොට ඔයාට දෙන ගෞරවය කොච්චරක්ද ඒක තමයි අනිත් අය ඉස්සරලාම දකින්නේ. ඊට පස්සේ තමයි එයාලා ඔයාට ගරු කරන්නේ. එතකොට මුලින්ම විශ්වාසය කියන එකයි ගෞරවය කියන එකයි දෙකම තමන්ට තමන් ගැන තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අනිත් අයගෙන් ඒක බලාපොරොත්තු වෙන්න පුළුවන්. හරි. විශ්වාසය තමන් ගැන තියාගන්න මුලින්ම. හරි. අනිත් අය එතකොට ඔයා විශ්වාස කරයි. මම කියන්නේ මුලින්ම ඔයා විශ්වාස කරන්න ඔයා. එතකොට අනිත් අය ඔයාව විශ්වාස කරයි. ඊළඟට ඔයාට ගරු කරන්න. එතකොට අනිත් අය ඔයාට ගරු කරයි. සහ ඔයාට ගරු කරාට මදි අනිත් අයටත් ගරු කරන්න. එතකොට ඔයාට ගෞරවය ලැබෙනවමයි. හරි. ඔය ටික කරලා බලන්න.